ඔයා එයාව දන්නවද? ඔයා අයිස්ක්‍රීම් වලට කැමතිද? ඇය පොත් කියවනවද? තාත්තා කුඹුර යනවද? ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරනවද? මෙන්න මේ වගේ සරල වර්තමාන කාලෙන් අදහස් වෙන වචනයක් එහෙමත් නැත්නම් ප්‍රශ්නයක් අපි කොහොමද ඉංග්‍රීසියෙන් අහන්නේ? අපි මේකට යූස් කරන්නේත් සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකම තමයි. හැබැයි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකේ ක්වෙස්චන් ෆෝම් එක තමයි අපි මේකට යූස් කරන්නේ. මම, ඔයා, අපි, ඔවුන් වගේ වචනත් එක්ක අපි ඉස්සරහට දාන්නේ do. එහෙමත් නැත්නම් ඇය, මල්, කමල්, අම්මා, තාත්තා, අයියා, අක්කා යන වචනත් එක්ක අපි ඉස්සරහට දාන්නේ does. හරි. තව අපි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. අපි verb එකේ අගට ses හරි ies හරි එකතු කරන්නේ නැහැ. හරි. අපි දැන් බලමු පොඩි example එකක්. ඔයා ඔහුව දන්නවද? අපි කොහොමද මේක ඉංග්‍රීසියෙන් අහන්නේ? Do you know him? youth එක්ක අපි ඉස්සරහට දාන්නේ do නිසා do you know him කියලා අපිට ලේසියෙන් අහන්න පුළුවන්. ඔයා අයිස්ක්‍රීම් වලට කැමතිද? Do you like ice cream කියලා අපිට ඒක ලේසියෙන් අහන්න පුළුවන්. ඇය පොත් කියවනවද? ඇයත් එක්ක අපි ඉස්සරහට දාන්නේ do the does ද? ඇයත් එක්ක අපි ඉස්සරහට දාන්නේ does. එතකොට අපි does she read books කියලා හරිම ලේසියෙන් අහන්න පුළුවන්. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරනවද? ඔවුන් එක්ක අපි ඉස්සරහට දාන්නේ do. Do they play cricket? මෙන්න මේ විදිහට අපිට හරිම ලේසියෙන් සරල වර්තමාන කාලයෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් මේ වගේ lessons ඉගෙන ගන්න ඉස්සරහට මාත් එක්ක එකතු වෙලා ඉන්න.